ඉතින් යාළුවනේ අද අලුත්ම දෙයක් ඉදිරිපත් කරන්නේ 29 වෙනිදා ජූලි අද පොය දවසක් ඇසළ පොය දවසේ මොකද්ද වැදගත්කම භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදන් වීම සඳහා පොහොය කරන දිනය තමයි මේ ඇසළ පොහොය කියලා සඳහන් කරන්නේ. ඒ විදිහට භික්ෂුන් වහන්සේලා ලෝකේ ඉන්න ඔක්කොම භික්ෂුන් වහන්සේලා තමන්ගේ සීමාවලට ගිහිල්ලා පෝය කරන දවස හොඳට මතක තියාගන්න. එහෙම පෝය කරලා භික්ෂුන් වහන්සේලා හෙට වස් වසන දවසයි. හෙට 30 වෙනිදා වස් විසීම සිද්ධ කරනවා. එතකොට වස් කාලය මාස 3ක් තියෙනවා. ඉමන් තේ මාසං ඉද වස්සං උපේමි. මේ විදිහට සමාදන් වෙනවා මේ මාස 3 මම මේ පන්සලේ මේ විහාරේ වස් වසනවා කියලා වස් සමාදන් වෙනවා. ඒ විදිහට වස් සමාදන් වෙලා වස් විසීම සඳහා භික්ෂුන් වහන්සේලා පොය කරන්න ඕන සීමා මාර්ගයට ගිහිල්ලා තමන්ගේ පන්සලේ නැත්තම් වෙන පන්සලකට හරි ගිහිල්ලා සීමා මාර්ගයට ගිහිල්ලා පොය කරන්නට ඕනේ. එහෙම පොය කරනකොට භාවිතා කරන ගාථා මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා හරියට CD 4කින් විතර. දැන් පළවෙනි ගාථාව ඉදිරිපත් කරන්නේ ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ වස්සසන භික්ෂුන් වහන්සේලාට ඕවාද ප්‍රාතිමෝක්ෂයේ වශයෙන් දේශනා කළ ගාථා අතර පළවෙනි ගාථාව තමයි බොහොම ලේසි මතක තියාගන්න. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උප සම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. සබ්බ පාපස්ස අකරණං සියලුම අකුසල් නොකර සිටීම අකරණ නොකර සිටීම නොකිරීම. කුසලස්ස උපසම්පදා ලෞකික ලෝකෝත්තර සියලු කුසල ධර්මයන් සම්පාදනය කිරීම උපදවා ගැනීම. සචිත්ත පරියෝදපනං තමන්ගේ සිත මනාකොට දමනය කිරීම. ඒතම් බුද්ධාන ශාසනං ඒ තමයි පහළ වෙච්ච සියලුම බුදුරයන් වහන්සේලාගේ අනුශාසනාව. සියලු අකුසල් නොකිරීම ලෞකික ලෝකෝත්තර සියලු කුසල් සම්පාදනය කර ගැනීම තම සිත දමනය කර ගැනීම ඒක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ඒ අනුශාසනාවට අනුව වස් විසීම සිද්ධ කරනවා භික්ෂූන් වහන්සේලා. තෙරුවන් සරණයි.